Faço bem, sou. Não cessa do fim de semana. Vai me parar. 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 දැන් වෙලාව කීයද? බලක් වගේ ඉන්න. දැන් වෙලාව කීයද? 5යි. අපි යන්නේ. මෙයාලත් එක්ක vlog කරන්න බෑ. හරිම අමාරුයි. හැබැයි මගේ අමාරුව කොහොම හරි දරාගෙන මේ පාර vlog එක කරනවා කියලා හිත ශක්තිමත් කරගෙන ඉන්නවා. අද දිනේ අපි මේ බලමු. ඔක්තෝබර් 5 ඔක්තෝබර් 8. බලන්නකො ඉතින්. vlog එක දාන දවස්වල ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න ලබන අවුරුද්ද ඔක්තෝබර් 8 වෙනිදාට. එහෙම වෙන්නත් ඉතින් තියෙනවා. අපි බලමු. හයි ඉතින් මුලින්ම මම ආදරයෙන් එකතු කරගන්නවා මගේ vlog එක බලන්න එකතු වෙන හැමෝම. ඉතින් ඔයාලා දකින්න ඇති මම මුලින්ම දාලා තියෙන වීඩියෝ එකේ මේ මාත් මට කොච්චර විහිළු කරනවද කියලා මම vlog කරනවා. හැබැයි vlog එක දාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම vlog එකක් කරන්න වීඩියෝස් කරනවා. ඒ වුණාට මම කවදාවත් vlog එකක් හදලා දාන්නේ නැහැ කියලා. ඉතින් මම හරියම කම්මැලි වැඩක් තමයි vlog edit කරන එක. ඉතින් වීඩියෝස් කරන එකත් එහෙමයි. මම vlog එකක් කරන්න ගත්තොත් මුලින් වීඩියෝ එකක් ගන්නවා. හැබැයි ඊට පස්සේ වෙන මට වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් මං හිතුවා මේ කට්ටිය මට එක එක කියන නිසාම කොහොම හරි අනිවාර්යයෙන්ම මම මේ vlog එක හදනවා කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා මේ vlog එකේ අන්තිම වෙනකම් මාත් එක්ක ඉන්න. මහේෂුයි පවනු ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම hina වෙලාම තමයි ඉන්න පුළුවන්. ඉතින් ඒකටම හරියනවා මලිත් අයත්. ඉතින් මලිත් අය මං හිතුවා ඇත්තටම හරිම අහිංසකයි කියලා. ඉතින් ඇත්තටම එයා හරිම හොඳයි. ඒ වගේම තමයි හරිම ජොලි. මං හිතුවෙත් ඇත්තටම ට්‍රිප් එක යද්දී අපිත් එක්ක සෙට් වෙයිද දන්නේ නැහැ කියලා. මොකද මං එයාත් එක්ක ගොඩාක් එහෙම කොහෙවත් ගිහින් තිබුණේ නැහැ. අපි වැඩවලදී විතරයි හම්බෙලා තිබුණේ. ඉතින් ඒ වුණාට අපිටම හරියනවා. ඉතින් හරිම සතුටින් තමයි ගමන පටන් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ vlog එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඉඳලා බලන්න මේ සතුට අන්තිම වෙනකම්ම තිබ්බද කියලා. मैं तेरे कल में हूँ आज मैं हूँ मैं तेरी सांसों के साज में हूँ आँखें झुका के सुन ले मुझे तो මං ජූස් මාව හොදනවා මේ කට්ටිය ටික එකතු වෙලා. आधी मैं तुझ में मुझ में तो आधा टूटू न मैं भी टूटे न तू भी मैं तेरा सपना तू मेरा वादा हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे මම ඉතින් මේ මගේ යන ගමන් ගත්ත වීඩියෝස් ඔක්කොම vlog එකට දැම්මා. ඉතින් එකක්වත් අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද හරිම ලස්සනයි මේ යන පාරවල්. ඉතින් ඒක නිසා මම ඔක්කොම දැම්මා. ඔයාලට බලන්න කම්මැලි වගේ නම් මේ ටික යවලා බලන්න. මොකද මට අයින් කරන්න හිතුන්නේ නැහැ ඒව vlog එකේ. मैं तेरी सांसों के साज में हूँ आँखें झुका के सुन ले मुझे तो मैं तेरे दिल की आवाज में हूँ तू हौसला है तू है
मुझ में तो आधा टूटू न मैं भी टूटे न तू भी मैं तेरा सपना तो मेरा वादा हाय मैं मर ही जाऊं මෙතන මහේෂ් මට බනිනවා මොකද මගේ කැම් එකේ කළුවටලු පේන්නේ. ඉතින් එයා සුදුවට හිටියොත් විතරයි වීඩියෝස් ෆොටෝස් වලට එන්නේ. අතන ඉතින් අපි පොඩ්ඩක් යන ගමන් නතර කරලා මගේ මහේෂ්ගේ කෝලම් වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. ඉතින් අනිත් අය ෆුල් සපෝට් අපි දෙන්නගේ කෝලම් වැඩ වලට. පවන් පොඩ්ඩක් කඩක් කපල් කරනවා අපි දෙන්නගේ වැඩ. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास ඔන්න දැන් නම් අපිට පොඩ්ඩක් මහන්සියට නින්ද ගියා. මොකද පාන්දරම ආවේ ඊයේත් මේ දවසට කලින් දවසෙත් හැමෝම වැඩ කරලා හිටියේ. ඉතින් ඒ නිසා හැමෝටම මහන්සි. ඉතින් නින්ද ගියා. මෙයා තනියම වීඩියෝ කරලා මොකද එයා තනියමනේ ඩ්‍රයිව් කරේ. ඒ අතරේ අපි හැමෝම නිදි. හරිම පාළුවේ ඉතින් මේ කට්ටිය නිදාගත්තාම මොකද හැමතිස්සෙම නැත්තම් හිරු කර කර මොනවාම හරි කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි කීල්ස් එකට ගියා අපිට ඕන කරන බඩු වර්ගයක් ගන්න. මොකද අද රැට අපි ඉන්න නිසා රැ වුණාම ගන්න වෙන්නේ නැහනේ හෝටන් ප්ලේස් ගිහිල්ලා. ඉතින් ඒක නිසා අපි බඩු ටිකත් මෙතනින් අපි නෝරෙලියෙන් අරගෙන හෝටන් ප්ලේස් බලා පිටත් වෙන්නයි හදන්නේ. මෙතන නම් මම බැලුම් අහනවා එයා වැඩි වීඩියෝස් වලට ගන්න එපා කියලා. අපි හෝටන් ප්ලේස් යන්න කලින් අපිට ස්ට්‍රෝබෙරි කන්න ආසාවක් ඇවිල්ලා මලිත් අයටයි අපි කට්ටියට විශේෂයෙන් මලිත් අයට තමයි ස්ට්‍රෝබෙරි කන්න ආස හිතුනේ. ඉතින් අපි ඊට පස්සේ ජැකල් ෆාම් ආවා ස්ට්‍රෝබෙරි කන්න. දැන් අපි හෝටන් ප්ලේස් වලට ගොඩක් ළඟයි. හැබැයි ඔන්න ලඟ වෙනකොටම වහින්න පටන් ගත්තා. ඉතින් ගොඩක් බයේ ගියේ වැස්ස දිගටම තියෙදි කියලා. මොකද වැස්සොත් වැඩක් නැහැ හෝටන් ප්ලේස් වල. ඇවිදින්න බෑ වැස්සේ. මුළු ට්‍රිප් එකම ඉවරයි. ඉතින් ගොඩක් බයෙන් ගියේ වැස්ස දිගටම තියෙදි කියලා. අපි ඉතින් මහේෂ්ගේ විහිළු hina වෙවි ගියා. ඉතින් ඒ යනකොට ලස්සනම් පෑවුවා. පේනවනේ මගේ මූණේ තියෙන සතුට හරිම ලස්සනයි. ඇත්තටම මාරම විදියට ලස්සනයි. කොළඹ ඉඳලා වැඩ කරලා මේ වගේ තැනකට යනකොට මාර හිතටත් නිදහස්. ඒ වගේම හරිම සතුටක් දැනෙනවා. सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा
දැන් අපි ටිකට් ගන්න තැනට ආවා. මෙතන ටිකට් අරගෙන මෙතනින් අපිට තව ටිකක් දුර වාහනේම යන්න පුළුවන්. අර ශාකය මොකද්ද? මහරත් මල් ශාකය. ඒකදේශික ශාකයක්. හෝටල් කැන්ඩි බලා ගන්න පුළුවන් බහුලව. එතකොට අර මොනවද මේ ගස් මේ සීතලට අනුවර්තනය වෙලා තියෙන පත්‍ර ඉතා කුඩා පත්‍ර තියෙන්නේ මූලපත්‍රයේ ශක්තිමත් සාමාන්‍ය ශාකවලට වඩා. thank you. තියෙන ශාකේ තාල වර්ගයට ඇද්ද? තාල වර්ගයට ශාකය. මං කියන්නේ දැන් අපි දැනගන්නම ඕනේ උපකල්පනය කරමු. ඔව්. මේ විද්‍යාත්මක නාම ටික මට ඔක්කොම දැන් මම කියන්න. මහේෂ් කියලා දුන්නා. එයාගේ විද්‍යාව ඉතිහාසඥ සෞන්දර්යවාදී. දැන් දැනුම බෙදා හරින්න දැන් අපි බ්ලොග්ස් වලින් ඒක කරන්නේ නර්තනයට අමතරව දැනුම බෙදා හරිනවා. විෂමතාවයන් කලාපවලට අපි සංචාරය කරලා දැනුම බෙදා හරිනවා. ඊට පස්සේ දැන් බලන්න කොහොමද දැක්කද? සද්දෙට දෙන්න. ඔයා එකපාරට විනෝද චාරිකාව අධ්‍යාපන චාරිකාවක් කරගන්න. ටග් ගාලා කරා. මම ඩීටේල්ස් දානවා. ඩීටේල්ස් ඊට පස්සේ බෑන්ඩ් වීඩියෝ එකක් ගන්න ලස්සනට යන්න. මහේෂ් දැන් කියන්න ඔයාලට මොකද හිතෙන්නේ අද? හරිම ෂෝක් ට්‍රිප් එක. shock. එන්ජොයි. ෆයින් යන්න කම්මැලි එක් මේ පේනවනේ මේ අපේ පරිසරය මිස්. කො මල ගැන කියන්න මොන හරි? මේක ඒකදේශීක ශාකයක්. මේක හෝටල් එකෙන් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක බලනකොට මෙහෙම ඉඳගෙන ඕනේ බලන්න. මලිත් අය මොකද හිතෙන්නේ අපේ පරිසරයේ ටීචර් ගැන? පරිසරයේ ටීචර් අපිට ලොකු පාඩම් ටිකක්. मैं तेरे कल में हूँ आज मैं हूँ मैं तेरी सांसों के साज में हूँ आंखें झुका के सुन ले मुझे तो मैं तेरे दिल की आवाज में हूँ तू हौसला है तू है इरादा आधी मैं तुझ में मुझ में तो आधा මොකද්ද? टूटू न मैं ඔයාද කීවෙනි වතාවටද දැන් ඔය මල හඳුන්වා දෙන්නේ 2000ක් තියෙනවා නම් මම 900ක්වත් දැරට කියලා ඇති. तू मेरा वादा हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे लम्हा ඇත්තටම කියන්න ඕනේ මම හෝටන් ප්ලේස් කියපු ෆස්ට් ටයිම්. ඉතින් මේ වෙද්දි නම් කකුල් දෙක රිදෙනවා මහන්සි. ගොඩාක් දුර ඇවිදින්න තියෙනවා ඇතුලේ. හැබැයි මම හිතුවා මගෙන් හැරිලා යමු කියලාත් කිව්වා. හැබැයි කට්ටියම කිව්වා නැහැ. ෆස්ට් ටයිම් ආපු නිසා බලලම යමු කියලා. ඉතින් මටත් ආසෙ හිතුණා. මොකද කොච්චර මහන්සි වුණත් මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් පේනවනේ මෙයාලගේ විහිළු කර කර. ඉතින් යනකොට මහන්සිය දැනුනෙත් නැහැ අපිට.
හරිම ලස්සනයි. සයි ඔයා කකුල තියන්න කකුල තියන්න. එන්න. Cool cool. आँखें झुका के सुन ले मुझे तो मैं तेरे दिल की आवाज में हूँ तू हौसला है तू है इरादा आधी मैं तुझ में मुझ में तो आधा टूटू न मैं भी टूटे न तू भी मैं तेरा දැන් නම් ඔන්න අන්තිමටම බලන්න තිබ්බේ බේකසැල්ල අපිට. ඉතින් බේකසැල්ලත් බැලුවා. උතන නම් මාරම මහන්සි කොයි වෙලාවෙද දැන් වාහනේට යන්නේ කියලා ඉන්නේ. හැමෝම බෑ බෑ කිය කොහොම හරි අන්තිමට මහේෂ්ගේ ඉහිලි ටිකත් එක්ක ගියා. පේනවනේ මොනවල් වල හැටි. අපි ඉක්මන් කරගමු. Be alut උදෑසනක්. We are in our last two steps. වචන කියෙන්නේ නැහැ. 2 නෙවෙයි අර 5 තියෙනවා. 3 පැමිණි ඔබට ස්තුතියි. ඔක්කොම ගිහින් සෙනගනේ. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा है तुझको ही गाऊं मैं तुझको දැන් අපි රැට නවතින තැනට යන ගමන් ඉතින් මෙතනින් පස්සේ නම් ගොඩාක් වීඩියෝස් අඩුයි. මොකද මහන්සියත් එක්ක ගන්න අමතක වුණා. මම මුලිනුත් කිව්වා vlog එක පටන් ගත්තෙත් මට vlog එකක් කරන්න පටන් ගද්දිම වීඩියෝස් ටික ගන්නවා. හැබැයි ඉවර වෙනකොට මට වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් මේ දවසේ නම් මට ඇත්තටම මහන්සියත් එක්ක වීඩියෝස් ගන්න අමතක වුණා. දැන් අපි ඉන්න තැනට ගිහිල්ලා කාලා තමයි ගියේ. රැට කාලා ඉන්න තැනට ගියා. ඉතින් ඉන්න තැනට ගිහිල්ලා මහන්සි බැලුවේ නැහැ. කට්ටිය කාලා පොඩ්ඩක් ඇවිල්ලා වොෂ් එකක් දාලා ඉන්නකොට මහන්සිය පොඩ්ඩක් ගියා. ඊට පස්සේ ඉතින් කට්ටිය සින්දුවක් කියලා නටලා පොඩි ජොලියක් දාලා දැන් මේ රෑමද KFC කන්න ඕන වෙලා අපි එළියට යනවා. අපි යනවා මහේෂ්ට කෑම දෙන්න. කට්ටිය මිතින් රෑ සින්දු කියලා නටලා කෝලම් කරලා මහන්සියට පාන්දර තමයි නිදාගත්තේ. ඉතින් ටිකක් දවල් වෙනකන් නිදාගෙන දවල් වෙනකන් කියලා කියන්නේ 12 විතර වෙනකන් නිදාගෙන අපි දැන් යන්න ගෙදර එන්න පිටත් වුණා. Thank you. මහේෂ් වැඩ පටන්ගෙන තියෙන්නේ ස්ටාර්ට් කරලා තියෙන පවස්
ඇත්තටම ට්‍රිප් එක නම් මාරම ජොලි. මම මාරම විදියට එන්ජොයි කරපු ට්‍රිප් එකක්. ඉතින් පවනුත් අහන්නේ අදත් රූම් එකක් දාලා අදත් ඉමුද කියලා ඔය. ඉතින් ඇත්තටම එදා ගෙදර එන්න හිතුනෙත් නෑ. ගෙදර එනවා කියලා හිතද්දිත් ඇත්තටම දුකයි. ඉතින් ඒ වුණාට මොනවා කරන්නද? ඉතින් ගෙදර යන්න වෙනවා. මොකද කට්ටියගේ වැඩත් එක්ක. ඊට පස්සේ කිතුල්ගල හරියදී අපිට කිතුල් හකුරු ගන්න ආස හිතුණා. අපි යද්දිත් කිතුල් හකුරු ගන්න තැනක් බලාගෙන ගියා. හැබැයි ගන්න තැනක් සෙටුනේ නැහැ. ඉතින් එද්දි අනිවාර්යෙන්ම ගන්නවා කියලා හිතුවා. ඉතින් හරියම ගත්තා. හරිම රසයි එතන කිතුල් හකුරුයි පැණි දෙකම. රතු පාට වෙලා මේ බලන්න. මේ පැණි ගන්න ටොප්පා. හොඳයිනේ. top honey. මහේෂ් හැමතිස්සෙම සුදුවට පේන්න ඕනේ නැත්නම් එයා වීඩියෝස් වලට ඉන්නේ නැහැ. ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වොමිට් බොයි වුණා එක පාට. වලිත් අය ඉන්නවා. දෙයියක් ඉන්නවා. 3 අපි එන ගමන් අපිට මගදී නාන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ කිතුල්ගල පාස් කරලා එනකොට අපිට නාන්න ගොඩාක් තැන් තියෙනවා කියලා කට්ටිය මගෙන් අහනකොට කිව්වා. ඉතින් ඊට පස්සේ අපි නාන්න තැනක් හම්බෙලා දැන් ඉතින් ආවා. එතනට ඇවිල්ලා රූම් එකක් අරගෙන එතන පොඩ්ඩක් රෙස්ට් කරලා යනවා කියලා හිතුණා. ඉතින් රෙස්ට් කරනවමත් නෙමෙයි අපිට මේ වෙලාවේදී ඕනේ උනේ ට්‍රිප් එක එන්ඩ් කරන්න නැතුව පොඩ්ඩක් තව ටිකක් ට්‍රිප් එක කන්ටිනියු කරන්න. ඉතින් ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා නාලා අපි ගෙදර යන්න පිටත් වුණා. सांसों के साज में